මාගේ ප්‍රේමණීය දරුවනි එදා ඒ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ඒ සවස ඒ සුන්දර පියකරු වනිතාව ඒ අපේ දයාබර කුමරි මරියාව ඒ පින්වන්තිය ජීවමානව දැකගෙන දේව මෑණියෝ කියලා හඳුනාගත් ඒ අවස්ථාව ජීවිතේ කිසි දිනක අමතක කරන්න බෑ. අර එතුමියගේ ලස්සන චිත්‍රය මගේ හිතේ රැඳී තිබුණා නම් ඒ උත්තමාවිය ජීවමාන වැඩ සිටීම කෙසේනම් අමතක කරන්නද. එදා මට මතක් වුණේ මා කුඩා කාලයේදී මගේ මව දේව මෑණියන්ගේ ප්‍රතිමාවක් පෙන්නලා මේ තමයි දේව මෑණියෝ කියලා ඇයව ප්‍රථම වරට මට හඳුන්වා දුන්නු අවස්ථාවයි. එදා ඒ සවස් යාමය පැය කීපයක් ගතවන තුරු ගෙවී ගිය අන්දම ප්‍රථම වරට මේ අවුරුදු 49කට පසුව ඔබත් එක්ක මා බෙදා ගන්නට කැමති. ඒක ඉතාමත් රසවත්. ඒ සිද්ධියට මුහුණ දීලා මම මගේ කාමරයට ඇවිල්ලා මම බොහෝ දේවල් කල්පනා කරන්නට පටන් ගත්තා. එදා එතුමියගේ පණිවිඩය වාක්‍ය 3ක් පමණයි. අවසාන වාක්‍ය වුණේ මම නැවත වරක් එනවා. මං කල්පනා කළා ඇයි දේව මෑණියෝ නැවත වරක් එනවා කිව්වේ. මට මොකක් කියන්නද යන්නේ. කුමක්ද මට සිද්ධ වෙන්නට යන්නේ. මෙවැනිම සිදුවීමක් නේද පාතිමාව පිළිබඳව ලූර්දුව පිළිබඳව මෙතෙක් කල් අපි අසා තිබුණේ. මං රහසක් කියන්නද. මට වයස අවුරුදු 10දී ඒ කියන්නේ 1967දී මට මතක හැටියට යම් කිසි වැඩක් මම ආරම්භ කළා. මට මතක හැටියට ඒ සිද්ධ වුණේ මාර්තු මාසයේම තමයි. මමම හිතලා පටන් ගත්තා අද දවසේ කළ යුතු ප්‍රධාන වැඩ ටික පෙර දින රාත්‍රියේ කියන්නේ ඊයේ රාත්‍රියේ සටහන් කරගන්නවා. ඒ ඔස්සේ තමයි පහුවදා ඒ රෑ සටහන් කරගත්තු සටහන අනුව අද දවසේ මගේ වැඩ ටික මම කරන්නේ. මට එතකොට වයස අවුරුදු 10යි. අද මම දකිනවා YouTube එකේ මේ ක්‍රමය ගැන ඔයගොල්ලන්ට කියලා දෙනවා. මේ විදිහට කටයුතු කරන්න කාලය කළමනාකරණය කරගැනීමේ පිළිවෙල ගැන කියලා දෙනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ සමහර විට දැන් කරනවා ඇති. නමුත් මේක 1967 මට වයස අවුරුදු 10දී මම තනියම කවුරුත් මට කියලා දීලා නෙවෙයි මමම හිතලා මම මේක ආරම්භ කළා. අදටත් ඒක කරනවා. ඊයේ රාත් කළා. අද මේ පැමිණීමත් එහි සටහන් වෙලා තියෙනවා. අද මේ දේව මෙහි ඉවර වෙලා නිදා ගන්නට යනතුරු මගේ දිනචාරියාව එහි සටහන්. බොහොම හදිසියේ වෙනස් වෙන වෙලාවල් තියෙනවා. හදිසි මරණයක් හරි මගේ බැතිමතෙකුගේ හදිසි අවශ්‍යතාවයක් හරි මතුවනහම ඒ වගේ අවස්ථාවල පොඩි වෙනස් වීම ඇති වෙනවා. ඒවටත් ඉඩ තියලා තමයි මම මේ සටහන සකස් කරන්නේ. ඊට පස්සේ 1970 අර පෙර පටන්ගත්තු ක්‍රමේ 1967 පටන්ගත්තු දිනපතා දිනචාරියාව සටහන් කරපු ක්‍රමේ සාර්ථක වුණු නිසා මම මගේ වයස අවුරුදු 30 වෙනතුරු පෙළ ගැස්සුවා. ඒ කියන්නේ එදිනෙදා සිද්ධ කරන සාමාන්‍ය පොඩි දේවල් දැන් අර 67 පටන්ගත්තු ක්‍රමයට නෙමෙයි ජීවිතයේ අවස්ථාවල් අවුරුදු 30 වෙනකොට මම මෙන්න මේ ස්ථානයෙන් තමයි නවතින්නේ. මට ඒක එදා මතක් වුණා. කවදද? 1975 පෙබ්‍රවාරි 5 වෙනිදා. මරියතුමී මම නැවත එනවා කියලා ගියාට පස්සේ මම කල්පනා කළා මගේ අවුරුදු 30 දක්වා සැලැස්මට මොකද්ද වෙන්න යන්නේ කියලා. ඇත්තටම මම හිතුවා මට මේක අකුල ගන්න වෙයි කියලා. මම කල්පනා කෙරුවා ඇයි මේ වෙලාවේ මේ වාක්‍ය 3කට මේ කතාව සීමා කරලා ආයෙත් කියන්න යන දේ මට ඒ වෙලාවෙම පොඩ්ඩක් ඉඟි කෙරුවා නම් කොච්චර හොඳද කියලා මං හිතුවා. මේ සහතික ඇත්ත මේ කියන්නේ.
අවුරුදු 49කට පස්සේ තමයි මේ කතාව මම එලි කරන්නේ. මගේ වයස අවුරුදු 30 වෙනකන් මම සැලසුම් කළා. නමුත් හිත යටින් හිතාගත්තා අවුරුදු 28 දී මේක ඉවර කරනවා. නමුත් 30 දක්වා වයස අවුරුදු මේ කාලෙදී මෙන්න මේ ටික 1970 දී තමයි මම මේ සටහන දැම්මේ. ඒ සටහන අදටත් මන් ළඟ තියෙනවා. ඒක හරි ගියාද කියලා ඔයගොල්ලෝ අහන්න එපා. ඇහුවොත් මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නැහැ. නමුත් මට යාන්තම් ඉව බවකින් තේරුණා මේ සියල්ලක් මට වෙනස් කරන්න සිද්ධ වෙනවා. මේ සියල්ලක් මට අකුලා ගන්නට සිද්ධ වෙනවා. මම බොහෝ සෙයින් කල්පනා කළේ මරියතුමී කුමක්ද මේ නැවත ඇවිත් කියන්නට යන්නේ කියලා. ඇත්තටම මම හිතුවා මරියතුමී මොකද්ද මගෙන් බලාපොරොත්තු වෙන්න යන්නේ? මාව කොතරම් දුර ගමනක් එක්ක යන්න හදන්නේ? නැවත වරක් ඇවිදින් මොනවද එතුමිය මට කියන්න යන්නේ? කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මීගමුව කොළඹ පාරේ කටුනායක විස්ස කනුව යනුවෙන් හඳුන්වන ස්ථානයේ හෙවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරට ගමන් ගන්නා මාර්ගය ආරම්භයේදීම පිහිටා ඇති අතර කොළඹ සිට හෝ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පැත්තෙන් පැමිණෙන විට ඔබගේ වම් අත පැත්තෙන් මීගමුව පැත්තේ සිට පැමිණෙන්නේ නම් ඔබගේ දකුණු අත පැත්තෙන් පිහිටා තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි. එමෙන්ම නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වතාවක් දර්ශනය වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සිද්ධස්ථානයයි. ජාති ආගම් ආදී කිසිදු ભેදයකින් තොරව ඕනෑම අයෙකුට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වෙත පැමිණිය හැකියි. මෙහි පැමිණෙන කිසිවෙකුගෙන්වත් ඔබේ ආගම කුමක්දැයි විමසීමක් කරන්නේ නැහැ. ජාති ආගම් ભેදයන්ගෙන් තොරව ජීවිතයේ විවිධ ගැටලු වලින් පීඩා විඳින ජනතාව 1975 සිට මේ වන විට 800 වසරකටත් වඩා කාලයක සිට ලබා ගන්නා විවිධ පිහිට නිසාම ජනතාව අතර මෙම සිද්ධස්ථානය මරියතුමියගේ හාස්කම් සිද්ධස්ථානය ලෙසින්ද ප්‍රචලිත වී තිබෙනවා. නිර්මල කන්‍ය මරියතුමියගේ ඉල්ලීමක් මත ඉඳි වූ දර්ශන දේව මන්දිරය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හදවතයි. නිර්මල කන්‍ය මරිය මාතා වූ 23 වාරයක් දර්ශනය වූයේද 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශනය වූයේද මෙම දර්ශන දේව මන්දිරය තුලයි. සෑම සෙනසුරාදාවකම සවස 6ට ආරම්භ වන දේව මෙහෙය මෙන්ම හාස්කම් යාඥාවත ඉන්පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුල පියාණන් විසින් සදහැවතුන්ගේ හිස මත කුර්සිය තබා දානය කරනු ලබන ආශිර්වාදයද සදහැවත් ජනතාවට විශාල ආශිර්වාදයක් මෙන්ම සැනසීමක් බවටද පත් වී තිබෙනවා. සතියේ සෑම දිනයකම උදේ 6:30 සිට රාත්‍රී 10 දක්වා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ විවෘතව පවතින අතර සිද්ධස්ථානයට ඇතුළු වූ විටම සිද්ධස්ථාන භූමියේ ඔබගේ දකුණත පැත්තේ ස්ථාපිත කර ඇති ජේසු බිලිඳුන් වඩවාගත් දෙව්මව් ප්‍රතිමාව පාමුල ඔබට නිහඬව යාඥා කිරීමට හැකි වටපිටාවක්ද ඇති නිසා සතියේ දිනවලද ඔබට දේව අම්මාගේ පිහිට පතා පැමිණිය හැකියි.